යන් ලස්සන જાතියක්. හදා ගන්නත් ගොඩාක් ලේසි. මේ තරේ කට් කරන්න යන්නේ මේ තරේ මේ මොකක්ද? උඩට ඇවිත් නිසා අපි මේක කට් කරන්න ලේසි. මේ ගහේ මේ පස් නැහැ. ඒ හන්ද අපි මේක සම්පූර්ණව රිපෝට් කරන්න යන්නේ. ඒ හන්ද අතටම ගලවලා ගත්තා. දැන් කපන විදිය මේ පිළිය හොඳට මෝහයක් තියෙන පිළියක්. මේ කොන්ඩිස් වලින් හොදලා තියෙන්නේ. දැන් අපි මේ කට් කරන්නේ හරි පරිස්සමට කරගන්න ඕනේ තියෙන. මොකද මේ කොළ කැපෙන්නේ තියෙන්නේ. කොළයක් කියන්නේ අපිට මේ ගහේ සෑහෙන වටනවා. ඉතින් බලන්න මම මේක දැන් කට් කරලා. කට් කරනකොට මේක මලයි මල් දෙකයි මෙතන දැන් මේක කොන්ඩිස් ටිකක් දාලා දිගිනාසක දාන්න ඕනේ. කොන්ඩිස් දාලා මම ඉතින් සාමාන්‍යයෙන් මේක මගේ මේකට මම මේකට කියුටෙක්ස් ටිකක් දානවා මේ මොකද මේ වතුර ඉතින් නැති වෙන්නේ ගහට වතුර පුරා ගන්න නැති වෙන්නේ කියුටෙක්ස් ටිකක් අපි දානවා මේ ආපහු කියුටෙක්ස් බෝතලයක් අරගෙන දානවා. එතකොට මේකට වතුර හිටින්නේ නැහැ. දානවා කොන්ඩිසුත් දැම්මා. දැන් මේ අලුතෙන්ම මේ ගලවපු සැරෙත් ගැලෙවුවා මම මේ උඩ තිබ්බ හන්ද අපි අලුතෙන්ම දෙකම පොට් එකකට දාන්න යන්නේ. මේ මවුසාක් කියන්නේ හඳ. අපි මේ හදාගත්ත මිශ්‍රණය. මේ මිශ්‍රණයට දාලා තියෙන වැලි, කොහුයි, කොහුවත් කෑලි, ගිනිසීරිය වල. එකතු කරලා මේ අපි දැන් මේ ශාකයට දානවා. වැඩි තද කරන්නේ නැහැ. දාලා පොඩ්ඩක් සාමාන්‍ය ගන්නට. මේක මුල් තියෙන නිසා ටිකක් මුල් ටිකට දාලා මේක තමයි ඉතින් අපි කරන මේක තමයි අපි ඇන්තෝරියම් පොට් බදුන් වලට කරන්නේ. මේ වගේ දැන් අපි කපාගත්ත පෙරේ ආපහු පොට් එකකට දානවා. මේක මේ අලුතෙන් කප්පු කඳ පෙරේ. ඒක කපරින් වගේ වැඩි මිශ්‍ර පෙර එකට ගොඩාක් දුරට මේ හිටවනකොට මුලට විතරමයි මේ වැහෙන්න ඕනේ මුල. කොළ හරිය ගොඩාක් වැහෙන්න දාන්න එපා. මොකද කොළ එතකොට වතුර හිටියාම කොළ ටයිට් වෙන්න ගන්නවා. මේ ගානට දාගත්තම හොඳට මැදි. මේක තමයි අපි ඉතින් කියන මූලිකම දේ. වතුර ගොඩ අවශ්‍ය වෙන්නේ මේ ඇන්තුරියෙන් හිටවන්න. මේව හිතුවා ඉතින් පසුව අපි ආපහු මේක කොන්ඩිස් ටිකක් දාලා අපේ පසේ තියෙන බලුවන් දීය ඒව නැති වෙන අපි කොන්ඩිස් ටිකක් පොඩි අපේ මාධ්‍යයකට දැන් විදිහට දාගන්න. මේක තමයි රේන්බෝ ලස්සන